අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ ගලාති පොතේ 5 වන පරිච්ඡේදයේ 13 වන පදයේ සිට 25 වන පදය දක්වා. සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවෝහිය. ඔබගේ ඒ නිදහස මානසික තෘෂ්ණා සඳහා වැය නොකොට ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න. මන්ද ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි. එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුලල් කාගන්නහු නම් ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න. ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. එවිට ඔබ මානසික තෘෂ්ණාවලට වසඟවන්නේ නැත. මන්ද මානසික තෘෂ්ණා ආත්මයන්න් වහන්සේට විරුද්ධය. ආත්මයන්න් වහන්සේද මානසික තෘෂ්ණාවලට විරුද්ධය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා ඔබ කැමති දේ ඔබට කළ නොහැකිය. එහෙත් ඔබ ආත්මයන්න් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම් ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහුය. මානසික තෘෂ්ණාවල ඵල විපාක පැහැදිලිය. එනම් කාම මිත්‍යාචාරය, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂභේද, ආරවුල්, වෛරය, බීමත්කම, සුරාදූර්ත උත්සව සහ එවැනි තවත් දේය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙසම දැනුත් කියමි. එහෙත් ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම හා ආත්ම දමනය යන මේවාය. මේවා ගැන නීති රීති නැත. ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මානසික ජීවිතය කුරුසියෙහි ඇනගසා ඇත. අපි ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ජීවත් වෙමු නම් ආත්මයන්න් වහන්සේගෙන් මඟ පින්වීම ලබමු. දෙවියන් වහන්සේගෙන් ලබා ගැනීම. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ ඇඩම් ආර් හෝල්ස් විසිනි. 1937 කතෘ නැපෝලියන් හිල් විසින් ලියන ලද සිතා පොහොසත් වන්න යන කෘතියෙහි ඔහු ලියන්නේ ඔබගේ මනසේ පිළිසිඳ විශ්වාස කරන ඕනෑම දෙයක් ඔබට ලබාගත හැකි කියයි. හිල්ගේ උපුටා ගැනීම ඇමරිකානු සිහිනය ඉස්මතු කරනවා. එනම් ඔබ මහන්සි වී වැඩ කරන්නේ නම් ඔබගේ ගැඹුරු සිහින ඔබට ඉෂ්ට කරගත හැකිය. වෙහෙසව වැඩ කිරීමෙන් ලෞකික වරප්‍රසාද ලබාගත හැකි. දේව වචනේ බොහෝ ඡේද විශේෂයෙන්ම හිතෝපදේශ පොත ඒවා සම්බන්ධ කරනවා. මම වයසින් වැඩෙන විට හිල්ගේ අදහස අනුගමනය කිරීමේ භයානකකමක් දැක්කා. සීන ග්‍රහණය කර ගැනීමේ වීර්යයන් දෙවියන් වහන්සේගෙන් ස්වාධීනව ජීවත්වීමේ උත්සාහයක් වෙන්න පුළුවන්. ගලාති 5 වන පරිච්ඡේදයේ පාවුලතුමා ජීවිත රටා දෙකක් සංසන්දනය කරනවා. ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. එවිට ඔබ මානසික තෘෂ්ණාවලට වසඟවන්නේ නැත. යූජින් පීටර්සන් මෙය වෙනත් වචනවලින් කියනවා. නිදහසේ ජීවත් වන්න. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ජ්වලිත වී පෙළඹවීම ලබන්න. එවිට ඔබ ආවේග සහ
ආත්මාර්ථකාමීත්වය පෝෂණය කරන්නේ නැත. පද කීපයකට පසුව පවුලතුමා ක්‍රිස්තුස් වහන්සේ තුළ සඵලවත් ජීවිතයක් කෙසේදැයි පෙන්නුම් කරනවා. එහෙත් ආත්මයණන් වහන්සේ කරන කොටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම හා ආත්ම දමනය යන මේවාය. මේ ලෝකයේ තිබෙන බොහෝ හඬවල් අපගේ ආශාවන් දෑතින් බදාගන්න යයි අපට බල කරනවා. අප ආශා කරන ජීවිතය අප උපයා ගන්නා එකක් නොව ශුද්ධාත්මයාණන්ට භාරවන විට අප ලබන එකකි. උන්වහන්සේ සමග නිදහසේ ගමන් කිරීමකි. අපගේ නීති රීති අනුව බදා ගැනීමට වීර්ය කරන ආශිර්වාදයක් නොවේ. අපි ආඥා කරමු. ආදර පියාණනි, සමහර විට ඔබ වහන්සේගෙන් තොරව මාව පූර්ණ කර ගැනීමට මම උත්සාහ කරනවා. ඔබ වහන්සේගේ ආත්මයාණන්ගේ මඟ පෙන්වීමට යටත්වීමටත් මාව පූර්ණ කරන ලෙසට ඔබ වහන්සේව විශ්වාස කිරීමටත් මට උපකාර කළ මැනව. ආමේන්. ඔබගේ සිහින ඉටු කර ගැනීමට ඔබ උත්සාහ දරා ඇත්තේ කෙසේද? දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට ඔබට උදව් කිරීමට ඔබ සිටිය යුතු ඉරියව්ව කුමක්ද? ඔබට වඩාත් පහසුවෙන් අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම වලට දිනපතා සවන් දීමට හෝ දිනපතා එය කියවීමට අපගේ මොබයිල් ඇප් එක ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගත හැක. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් මගින් Google Play Store හෝ Apple App Store වෙත පිවිස ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.